හරි ඉතින් අද අපි බලමු ඔයගොල්ලන්ගේ හත් සිම් එකකට කොහොමද අන්ලිමිටඩ් ෆ්‍රී ඩේටා ක්ලේම් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට ෆ්‍රී ඩේටා අන්ලිමිටඩ් ලබා ගන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට පොඩි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි ක්ලික් යූ කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක පහසුවෙන්ම Play Store එක හරහා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන ලින්ක්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන දෙකකින් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ දෙකකින් ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන් තියෙන නිසා මම මෙතනදී ඕපන් කරගන්නවා මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේ විදිහට අපි මුලින්ම ඇප්ලිකේෂන් එක ඕපන් කරගද්දී අපිට මෙන්න මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපි ඇප්ලිකේෂන් එකේ මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති යට තියෙනවා click to register කියලා බටන් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මෙතෙන්ට හච් නම්බර් එක ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට ඔයගොල්ලන්ගේ හච් නම්බර් එක ටයිප් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ හච් නම්බර් එක ටයිප් කරගන්නවා. ඉතින් මේ විදිහට හච් නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙතන යට තියෙන next කියන එක දීලා අපේ ඉස්සරහට යන්න මේ මෙතනින්. ඉතින් මේ විදිහට මම මේ උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතනදී මට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතෙන්ට ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ විදිහට වෙරිෆිකේෂන් කෝඩ් එක ටයිප් කරගත්තට පස්සේ අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක හරිනම් අපි මේ විදිහට ඉස්සරහට යනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතනදී මට let's get started කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන got it කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද referral code එකක් කරා ඔයගොල්ලෝ මේකට unlimited data ගන්න කියලා. ඉතින් මෙතන උඩ තියෙන රිකැලි තුන උඩ එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන invite friends කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ invite friends කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන redeem invitation code කියලා එකක් තියෙනවා. යට ඉතින් ඒක උඩ එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕන. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩ තියෙනවා invitation code කියලා. ඉතින් ඔයගොල්ලෝ invitation code කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් මෙතන කෝඩ් එක ටයිප් කරගන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයගොල්ලෝ දැන් මෙතන ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙන කෝඩ් එක ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහේ කෝඩ් එක ටයිප් කරගන්න. ඉතින් මේ කෝඩ් එක ඔයගොල්ලෝ ටයිප් කරගත්තට පස්සේ මෙතන මේ දකුණු පැත්තට තියෙන ඊතලයේ උඩ එකපාරක් ඔයගොල්ලෝ ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැය 6ක ෆ්‍රී ඩේටා ඔයගොල්ලන්ගේ SIM එකේ ක්ලේම් කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් ඒක ඔයගොල්ලන්ට පැය 6ක් යනකම් අන්ලිමිටඩ් යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකෙදී ෆ්‍රී ඩේටා ක්ලේම් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න තියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරුණ දැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුපිරි ෆ්‍රී ඩේටා වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගොල්ලන්ට.